දුන්න තද කෙරුණා. රාමුව පැලී කොටසක් වෙන්නුණා. ජපානයට මෝටර් රථයක් නිපදවීමේ හැකියාවක් නැතැයි සමච්චලයට ලක් වුණා. වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 140ක ඉහළ අලෙවියක් සිදුවන ගෝලීය ව්‍යාපාරයේ නිවහන මධ්‍යම ජපානයේ පිහිටා ඇති අයිචි ප්‍රාන්තයේ ටොයෝටා නගරය. ටොයෝටා මෝටර් රථ සමාගම සමාගමෙන් වසරකට වාහන මිලියන 6කට වඩා නිෂ්පාදනය කරනවා. 1950 දී සමාගම බංකොලොත් වීමේ නැඹුරුතාවක් තිබූ බව සිතීම පවා දුෂ්කරයි. යුද්ධ සමයේදී හමුදාව සඳහා නිපද වූ වාහන නරක විදිහට ප්‍රතික්ෂේප වුණා. බැංකුවේ මුදල් ආයෝජන කප්පාදු වුණා. සේවකයන් 6000ක් වැඩ වර්ජනය කළේ සමාගම ඔවුන්ට වැටුප් නොගෙවූ නිසා. ආරම්භක සභාපතිවරයාට ඉල්ලා අස්වන්නයි බල කෙරුණා. සමාගමේ ඉරණම අංශ ප්‍රධානී හා ඉක්මනින් උසස් වීම ලද කෙන්යා නකමුරාට විශ්වාසයෙන් පැවරුණා. ඔහුට ගෘහස්ත මගින්ගේ මෝටර් රථ නිෂ්පාදනය ගැන දැක්මක් තිබුණා. කොටස් 20000ක මෝස්තරයක් ඇතුළත් වුණා. දුන්න තද කෙරුණා. රාමුව පැලී කොටසක් වෙන්නුණා. ජපානයට මෝටර් රථයක් නිපදවීමේ හැකියාවක් නැතැයි සමච්චලයට ලක් වුණා. ඔවුන් එය සමාන කළේ 3 හැවිරිදි දරුවෙකු ඔලිම්පික් රැගෙන යාමට. මේ අතර ඇමරිකාවෙන් ටොයෝටා වලට මෝටර් රථ නිපදවීමට පෙළඹවීමක් ලැබුණා. ඔවුන්ගේ නායකයන් දුෂ්කර මාවක් යොදා ගැනීමට තීරණය කළා. මේ ජපානය ස්වයංක්‍රීය වාහන කර්මාන්තයේ යෝධ මාර්ගෝපදේශකයෙකු කතාන්තරය. අද අප ගෙන එන්නේ ජපානයේ ප්‍රථම මගී මෝටර් රථ නිෂ්පාදන වලින් එකක් පිළිබඳව. මේ පැමිණෙනවා. ක්‍රවුන් මුලින්ම වෙළඳපොළට පැමිණි 1955 දී. මේ අතීතය නැවත සීගන්වනවා. මේ තමයි මම පළමුවෙනි වතාවට දැක්ක කාර්යය. ඒක හරිම රවුම්. එහෙම නේද? මේ වක්‍ර නිෂ්පාදනය කිරීම ලේසි පහසු නෑ. අපි ගිහින් බලමුද? අපිට පුළුවන්ද? අපූර්වයි. දොරවල් ඇරෙන්නේ විරුද්ධ දිශාවට. ඔව්. මේ තමයි දොරවල් දෙක. ඒක වෙළඳපොළට නිෂ්පාදනය කිරීමේදී රථයේ සුවපහසු වගේම දැවන්ත නිෂ්පාදනයක් වුණත් අඩු මිලකින් තියෙන්නත් ඕන. අද අපි ජපානයේ ස්වයංක්‍රීය වාහන ශාස්ත්‍රයේ ප්‍රමුඛයා වූයේ කෙසේදයි යන කතාව විමසා බලමු. ජපානය 1946 රට නටබුන් නගරයක් වෙලා. ගුවන් ප්‍රහාරයෙන් අයිචි ප්‍රාන්තයේ කෙළවරේ පිහිටි කම්හල බේරිලා. ටොයෝටා මෝටර් සමාගම නව වසරකට පෙර පිහිටුවනු ලැබුවා. සමාගමේ 6000ක් පමණ සේවය කළා. ඔවුන්ට යුද හමුදා ට්‍රක් රථ පදනම් කරගෙන නැවත වාහන නිපදවීමට හැකි වුණා. මෝටර් රථ රාමු කම්හලේ පියවරින් පියවර ඉහළට ගිය අංශ ප්‍රධානියෙක් සිටියා. ඔහු පේලි පරීක්ෂා කර බැලුවත් උපදෙස් ලබා දුන්නේ නැහැ. ඔහුගේ අදහස් විමසුවත් ඔහු ප්‍රතිචාර දැක්වුවේත් නැහැ. කෙන්යා නකමුරා වයස අවුරුදු 33යි. ඔහුට තියුණු බැල්මක් තිබුණා. යොෂිහාරා ෆූජි ඔහුගේ කාර්ය මණ්ඩලයේ නකමුරා අසලට පැමිණෙන විට ගල් ගැසෙනවා. එයාට ලං වෙන්න අමාරුයි. හරිම අමාරුයි. එයාගේ තියුණු S2 දිහා දැක්කම බලන්න බය හිතෙනවා. සෑම සැන්දෑවකම එයා කෙලින්ම ගෙදරට යනවා. ඒත් නකමුරාගේ තවත් පැත්තක් තිබෙනවා.
සමාජ ආරාධනා සියල්ල බැහැර කරනවා. ඔහු ළඟ පොත් දහසකට අධික එකතුවක් තිබෙනවා. ගණිතය, ද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාව, සැලසුම්. ඔහු පොත් කියවීමට කැප වුණු කෙනෙක්. ඔහු එක් අරමුණකට අවධානය යොමු කළා. ගෘහස්ත මගී මෝටර රථ නිපදවීම. කාර්මික පාසලේ සිසුවකුව සිටියේදී ඔහුගේ විශේෂ අවධානයක් එක් ලිපියකට යොමු වුණා. එය ලියා තිබුණේ කිචිරෝ තොයෝදා. Tamanගේම සමාගමක් ආරම්භ අලුතමයි. ගෘහස්ත මෝටර රථ නිපදවීමෙන් ජපානය සෞභාග්‍යමත් කිරීම ගැන ඔහු ලියා තිබුණා. නකමුරා ඉන්පසු ඉක්මනින්ම සමාගමට සම්බන්ධ වුණා. මේ ඔහු බලා සිටි අවස්ථාවයි. නකමුරාගේ බිරිය මිසුකෝ ඔහු සෑම විටම ශාලයේ සිට පොත් කියවූ අයුරු මතකයට නැඟුවා. අන්න අතන. එයා අතපය දිග ඇරලා වැතිරෙනවා. ඒ තරම් ලොකු ඉඩක් නැතත් එයා ශාලේ අයිති කරගෙන හිටියා.